අයියෝ. හලෝ කොහෙද යන්නේ? ටවුන් එකට යනවා. ඔය? ඔයා නම් ඉතින් අයාලනේ යන්නේ. බීලු කරන්න එපා ඉතින්. මම මේ ගෙදර යන ගමන් හිටියේ. ඒ වුණාට ඉතින් ඔයා ටවුන් එකට යනවා නම් මම තවත් එක ටවුන් එකට එනවා. ලස්සන ගෑල් ළමයි. තනියෙන් පාරේ බස් වල යවන්න හොඳ නැහැ. අනේ ඔයා නම් මං ගැන ගොඩක් කෑ කරනවා. ඔයා නම් හොඳ යාළුවෙක්. ටෙඩියෙක් වගේ. ඒක නෙමෙයි. මම යන ගමන් කන්න වඩේ වගේක් කියනවා. එහෙනම් කන්න. අම්මට සිරියනවා. කොල්ලට සොරියනවා. එහෙම නෙමෙයි. ඔයා උදේම ගෙදරින් ආව හින්දා කන්න බැරුණාද දන්නේ නැහනේ. අපි දැන් මේක බෙදාගෙන අනේ ඔයා මං ගැන කොච්චර කෑ කරනවද? ඔයා තරම් මං ගැන මංවත් හිතන්නේ නැහැ. ඔයා හොඳ යාළුවෙක්. ටෙඩියෙක් වගේ. අයියෝ. කුඩේ නේද ඔයන්? බය වෙන්න එපා. මං කුඩේ ගෙනත් තියෙන්නේ. දාලා ඉන්න මේක ගන්න. I am here for you. දෙයනේ. ඔයා තරම් අපේ අම්මා තාත්තටවත් මාව තේරෙන්නේ නැහැ. ඔයා තමයි මගේ ටෙඩියා. බඩු බනිස්සගේ. දැන් ආමු. ඔයා කතා කරන විදියෙන් මට තේරෙනවා. මං ඔයාලට කැමතියි වගේ. පද්මට කැමතියි නේද? පිස්සුද මිනිස්සු? මං සම්සර කැමති නැහැ. යාළුවෝ විතරයි. එහෙනම් හැම වෙලේම ඔයා මට ටෙඩියා කිව්ව. කැමති නිසා නෙමෙයි. ටෙඩියෝ ඉන්නේ තනියට තියාගන්න මිසක් මොහ වැඩේ කරන්න නෙවෙයි.